ඔන්න අපි අද විස්තර අරගෙන ආවේ මේ ලෝකෙ ලොකුම මානව ඇස් දෙක ගැන. මේ අතිවිශාල ඇස් තියෙන පුද්ගලයා තමයි විලියම්ස් මාටින් සැන්චෙස් ලෝපෙස්. මෙයා උරුග්වේ ජාතිකයෙක්. උරුග්වේ රාජ්‍යයේ මොන්ටිවීඩියෝ නගරයේ හිටපු මේ විලියම්ස්ට තමන්ගේ ඇස් ගෝල දෙක අසාමාන්‍ය විදිහට ඉවතට ගැනීමේ දක්ෂතාවක් තියෙනවා. ඒ කියන්නේ විලියම්ස්ට තමන්ගේ ඇස් වටා තිබෙන මාංශපේශි ලිහිල් කරලා ඇහි බැම ආරක්ෂිතව පිටතට තල්ලු කරන්න පුළුවන්. මේ ක්‍රියාව හඳුන්වන්නේ ප්‍රොට්‍රෂන් කියලා. ඉතින් මෙහෙම කළාම එක ඇසක ප්‍රමාණය මිලිමීටර් 19ක් නැත්නම් අඟල් 0.74ක්. සාමාන්‍ය මිනිසෙකුගේ ඇස ඉවතට ඒමේ ප්‍රමාණය වෙන්නේ උපරිම මිලිමීටර් 3ක් නැත්නම් අඟල් 0.118ක් විතරයි. ලෝකේ අනිත් මිනිස්සු වගේම විලියම්ස්ටත් සාමාන්‍ය ඇස් දෙකක් තමයි තියෙන්නේ. ඉතින් මෙයාගේ හැකියාව වෙන්නේ ඇස් දෙක අනිත් පුද්ගලයන්ට වඩා ඉවතට ගන්න පුළුවන් වෙන එක. තමන්ට ඇස් මෙහෙම ඉවතට ගන්න පුළුවන් බව විලියම්ස් හඳුනාගෙන තියෙන්නේ එයාට අවුරුදු 8-9 වගේ කාලේ පාසල් යන අවදියේදී. පස්සේ එයා ඇස් ඉවතට ගන්න එක දිගටම කරලා තමයි අද තියෙන මට්ටමට පත් කරගෙන තියෙන්නේ. විලියම්ස් දරුවන් 4 දෙනෙකුගේ පියෙක්. උරුග්වේ හිටපු විලියම්ස් අද ඉන්නේ ඉතාලියේ. දැන් ඔහුට රසිකයින් පිරිසක් පවා ලොව පුරා හැදිලා ඉන්නේ. ඔහුගේ Instagram වීඩියෝස් වලට පවා නැරඹුම් වාර මිලියන ගණනක් තියෙනවා. ඔහු කියන්නේ තමන්ගේ මේ දක්ෂතාව නිසා විලියම්ස් කියන්නේ කවුද කියලා ලෝකෙම දැනගත්තා කියලා. ඉතින් ඔහුගේ මේ ඇස් දෙක 2025 අප්‍රේල් මාසෙදි තමයි ගිනස් පොතට ඇතුළත් වෙන්නේ. විලියම්ස් ලෝකෙ ලොකුම මානව ඇස් දෙක වගේම ලෝකෙ ලොකුම පිරිමි ඇස් දෙක කියන වාර්තාවටත් හිමිකම් කියනවා. ඉතින් ලෝකෙ ලොකුම ඇස් දෙක තියෙන කාන්තාව ගැනත් අපි ඉදිරි වීඩියෝ එකකින් විස්තර අරගෙන එන්නම්. එහෙනම් තවත් දවසක හරියටම මේ වෙලාවට හමු වෙමු. රැඳී ඉන්න අපිත් එක්කම මේ ලෝකෙ ලොකුම දේ හොයන මෙගා ලිස්ට්.